මං ගාව තියෙනවා වටාපත් ගෝණි 5ක්. දැන් වටාපත් ගෝණි 5ක් තියෙනවා කියන්නකො. දැන් මට මේ අවුරුද්දටම මේ වටාපත ඇතිනේ. මම බණ කියන්නේ හැම රෑම යනවනේ. හැම රෑම වටාපතක් දෙකක් පූජා කරපුවාම වටාපත් මොකටද පුතා? මොනවටද? දැන් ඇස්සයිස් පොතක් නම් පොඩියෙකුට දෙනවා. මයි පුතේ මේකේ ලියන්න. පෑනක් පැන්සලක් නම් චූටියෙකුට දෙනවා. මයි පුතා මේකේ ලියන්න. සීනි තේ කොළ ටිකක් නම් නැති බැරි කෙනෙක් ආපුවාම මේක අරන් ගිහලා තේ ටිකක් බොන්න. කිරි පැකට් එකක් නම් හීනෙකුට දෙනවා. මේක හදලා බීපන් කියලා. මොනවා හරි කෙරුවක් කියන්නකෝ. මේ වටාපත් හැරමිටි මේ හයි හත්තිය තියෙන කොන්ද පණ තියෙන මටම හැරමිටි රුපියල් 2000යි 2500යි හැරමිටිය. හැරමිටියක් ගෙනල්ලා මට පූජා කරනවා. මේකිට අමාමහ නිවන් සැප ලැබෙන්න. හම්බෙනවද පුතා එහෙම නිවන්? පළක් නැති එකක් දීලා. පළක් ඇති එකක් දෙන්න එපා. අරක ගිහිල්ලා මම මැස්ස උඩ. ඒක ටික දවසක් යනකොට ගුල්ලෝ ගහනවා. අර විසිතුරු අටපිරිකර තියෙන්නේ. විසිතුරු අටපිරිකර දැකලා තියෙනව නේද? අදත් එහෙම එකක්ද දන්නේ නැහැ තියෙන්නේ. දැන් දුක හිතේ ඉඳන්න. වේවැල් කූඩයක් හදාගෙන එනවා. වේවැල් කූඩය ඇතුලේ ජරා සිවුරු රෙදි වලින් හදාපු සිවුරු කට්ටලයක් හදනවා. ඇත්තටම මට පෙරේදා පළමුදා අරන් එන්න හිතුණා බන පොලෙන් පොලට ගිහිල්ලා පෙන්නන්න. තනිපට සිවුරයි නානකඩේ කාඩ්බෝඩ් ගොඩකුයි පාත්තරේ. ඔව් දෙපට සිවුර නෑ අඳනේ නෑ. ඉදිකටු පෙරහන් කළ නෑ. මොකක්වත් නෑ. පාවිච්චි කරන්න බැරි ජරා මෙහෙම එකක් කූඩේ ඇතුලෙන් තියලා කූඩේට මෙහෙම ලස්සන විසිතුරු ඉටිරෙද්දක් අලවලා පූජා කරලා. වෙලෙන්දා අපායට යන ගමන් මෝඩයා අපායට ගෙනියන විසිතුරු අටපිරිකර. ඒක අටපිරිකර නෙමෙයිලු. ඒක 12 පිරිකරලු. ආය එකක් තියෙනවා 16 පිරිකර. පිරිමි පුතා මේ වාගේ ගොම් වැඩවලට අහු වෙනවා අඩුයි. මේන් ඒකට. ඔව්. අර පවතින එකට වඩා ලොකු එකක් තියෙනවා නිවන් යන්න කියපු ගමන් දොළු කන්දේ පිරෙනවා. නිකවැරටියේ පිරෙනවා. දැන් හරි කමක් නැහැ. ඔය මොකෙක් හරි මොටෙයියෙක් මතු වෙලා කියලා කිව්වොත් ගෑනු නිවන් පතාර මතු වෙච්ච මොටෙයියාට වැඳගෙන ඉන්නවා. ඒ තරම් අඥානවන්ත මෝඩ ගති ගුණ තියෙනවා පුතා. වහල් වෙන මෝඩ ලාමක ගති. එව්ව දුරලන්න. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැනේ බුද්ධියට. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවානේ ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කනා කියලා. පාවිච්චි කරන විදියට ඒ තැනදී ස්ත්‍රියද පණ්ඩිතයෙකි. ස්ත්‍රියද පණ්ඩිතයෙක්. පාවිච්චි කරන විදිය අනුව. මේක පාවිච්චි කරන්නේ නැහැනේ මොලේ හොඳ විදියට. නරක ආදියටමනේ පාවිච්චි කරන්නේ. හොඳට පාවිච්චි කරලා හිතලා මතලා වැඩ කරන්න පුළුවන් නම් ගෑණිය අභිමානවත් වස්තුවක්. ගෑණිය අභිමානවත් වස්තුවක්. ගෙදර තියෙන නිවන මන් දකින. අම්මා